ආයිබෝවන් බොහෝ සාදරයෙන් පිළිගන්නවා පන්හිඳෑස්ට්‍රී YouTube channel එකට. අද කතා කරන්න යන්නේ කුම්භ ලග්නය ඔයා ගැන. ඉතින් කුම්භ ලග්නයට මේ 2026 ජුනි 2 වෙනිදා ගුරු මාරුවත් සමග ලැබෙන සුභාශුභ ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් ඒ සුභාශුභ ගැන කතා කරනවා වගේම වසරක කාලයක් තුල ඔයාලා කොහොමද ඔයගොල්ලන්ගේ ඒ ඇති වුණු ගුරුගේ බලපෑමෙන් ඇතිවෙන සුභඵල වර්ධනය කරගන්නේ සහ පීඩනය අඩු කරගන්න කියන විසඳුම් ගැනත් කතා කරනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක අවසන් වෙනකන් රැඳිලා ඉන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. කුම්භ ලග්නය අයිති වෙන්නේ සෙනසුරුට. ඉතින් සෙනසුරුගේ ලග්නයක් වුණු කුම්භයෙන් ඉපදුණු ඔයාගේ සාමාන්‍ය ස්වරූපය මධ්‍යම ශරීරයක්, ඒ වගේම වර්ණවත් වුණු හිසකෙස්, වගේම ප්‍රිය පෙනුමක් තියෙන කාරුණික කෙනෙක් වෙනවා. ඉතින් ඒ වගේම තමයි තමන් ඉපදෙද්දි තමන්ගේ වටපිටාව කොයි විදිහටද තිබුණේ, ඔයාගේ අපේක්ෂාව ඒ දේවල් ඒ විදිහටම පවත්වාගෙන යන්න. ඉතින් සිරිත් විරිත් ගුණධර්ම ආගම දහම වගේම සංස්කෘතික සදාචාරාත්මක දේත් ඔයා ඒ විදිහටම පවත්වගෙන යන්න උත්සාහ කරන කෙනෙක් වෙනවා. ඉතින් කුම්භ ලග්නයේ ඔයා වෙනස් වෙන්න ටිකක් අකමැති. මොනතරම් ඉදිරියට කාලය ගියත් ඔයා හිටපු විදිහට ඒ කාලයට මූණ දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒ වගේම දුර්වලකම් විදිහට පේන්නේ විවේකයේ ජීවත් වෙන්න තියෙන ආසාව, අන්න ඒ වගේ සාපේක්ෂව මුහුණ පාන්නට සිදු වුණාම මුලන් ලෞකික දේට හිත යොමු නොකර ටිකක් අර ලෝකෝත්තර පැත්ත ගැන ඉදිරියට දාලා පොඩ්ඩක් කම්මැලි ගතියක් පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඕනම දෙයකට ඔරොත්තු දීම, මනුෂ්‍යත්වයට ගරු කිරීම, දෙයක් දිහා බලලා එක්වර ඉගෙන ගන්න පුළුවන් හැකියාව වගේම ගැඹුරු න්‍යායන් අවබෝධ කරගැනීමේ හැකියාවත් ලැබෙන නිසාම ලෝකෝත්තර පැත්තට නැඹුරුව ඇතිවීමත් සාමාන්‍යයෙන් වැඩි. ඉතින් මෙන්න මේ වගේ ස්වරූප තියෙන කුම්භ ලග්නයේ ඔයාගේ උප්පත්ති කේන්දරේ ජුනි 2 වෙනිදා ඉඳලා ගුරු මාරුව සිද්ධ වෙන්න යනවා. ඒත් එක්ක ඔයාගේ ඉදිරි කාලය ගත වෙන්නේ කොහොමද කියන එක තමයි අද කතා කරන්න යන්නේ. ඔයාගේ උප්පත්ති කේන්දරයේ සෙනසුරු හිටපු තැනත් එක්ක අඩු වැඩි වීම වෙන්න පුළුවන්. ඒ වගේම ලග්නාධිපතිනේ සෙනසුරු, ඒ වගේම උප්පත්ති කේන්දරයේ ගුරු ග්‍රහය හිටපු තැනත් එක්ක ලැබීම් වල අඩු වැඩි වීම වෙන්න පුළුවන්. නමුත් සමස්තයක් විදිහට ගුරුගේ මාරුවත් එක්ක යහපත් මාරුවක් නම් දෙන සුබ පළත්, අයහපත් මාරුවක් නම් දෙන අසුබ පළත් ඔයාගේ උප්පත්ති කේන්දරයේ ග්‍රහය හිටපු විදිහත් එක්ක අඩු වැඩි කියන තැනට වෙනස් වෙනවා මිසක ඒ අදාළ ප්‍රතිඵලය දෙන්නෙම නැහැ කියන තැනට දෙයක් වෙන්නේ නැහැ. එන්න ඒ නිසා මේ වීඩියෝ එක යාට ගොඩක් වැදගත් වෙයි. ජුනි 2 ඉඳලා අවුරුද්දක කාලයක් ඇතුලේ ගුරුගෙන් ලැබෙන බලය හෝ දුබල බව මොනවද කියලා අවබෝධ කරගෙන තමන්ගේ ජීවිතයේ ඉදිරිය සකස් කරගන්න. කුම්භ ලග්නයේ ගුරු දෙවෙනිදා මාරු වෙනවා කියන්නෙම කටක රාශියට පැමිණීම. කටක රාශිය කියන්නේ කුම්භ ලග්න හිමි ඔයාගේ කේන්දරේ 6 වෙනි භාවය. ඉතින් 6 වෙනි භාවයේ ජුනි 2 මාරු වෙනකොට ඒ වෙනකොටත් සිකුරු 6 වෙනි භාවයේ තමයි රැඳිලා ඉන්නේ. ඒ වගේම එතෙන්ට ගුරු පැමිණීමත් එක්ක සිකුරු අභිභවා ගුරුගේ බලවත් වීමක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් සිකුරු කියන්නේ කුම්භ ලග්නයට 4 සහ 9 වෙන්න අධිපතියයි. ඉතින් එන්නේ 6 වෙන්නට. එතකොට අධ්‍යාපනය, තමන්ගේ ගෙදර දොර, ඒ වගේම තමන්ගේ වැඩිහිටියන්ගේ වචනයට ගරු කරන ස්වරූපය, විදේශය, ඒ වගේම උසස් අධ්‍යාපනයේ හැමදේම කැටි කර ගත්ත එකතුවක්, මුහුවක් විදිහට තමයි මේ ජුනි මාසයේ ඉඳලා ගුරුගේ මාරුව අපිට දක්වන්න පුළුවන්. ඉතින් සුබඵල ගැන කතා කරනවා නම් පළවෙනියටම අපි බලනවා මේ කටක රාශිය කියන්නේ 6 වෙනි භාවය. 6 වෙනි භාවයෙන් මොනවද ලැබෙන්නේ? 6 වෙනි භාවයෙන් අපි කතා කරනවා සතුරන් ගැන, ලෙඩ රෝග ගැන, ඒ වගේම රැකියාවෙන් ලබා දෙන සේවය, ව්‍යාපාරයෙන් හෝ රැකියාවෙන් අනුන්ට ලබා දෙන සේවය ගැන කතා කරනවා. ඒ වගේම නීතිමය පැත්ත, නඩුහබ, ඒ ජයග්‍රහණ ගැන කතා කරනවා. ඒ වගේම ආධ්‍යාත්මික වර්ධනයේ කොපමණද කියලා හොයලා බලනවා. ඒකට හේතුව 5න් 2 වෙන්න 6 වෙන්න වීම නිසා. ඉතින් මේ සියලු කාරණා එකතු කරලා බලලා
අපි බලමු කොහොමද මේ 6 වෙනි භාවයේ එම කටයුතු වලට ගුරුගේ බලවත් වීම බලපාන්නේ සහ ගුරු කියන්නේ ආධ්‍යාත්මික ග්‍රහයෙක්. ඒ වගේම තමයි උසස් අධ්‍යාපනයට විදේශයට එතකොට ධනයට කාරක ග්‍රහයත් ගුරු වෙනවා පුත්‍ර කාරක ග්‍රහයත් ගුරු. ඉතින් ගොඩාක් ලොකු වෙනස්කම් කුම්භ ලග්න හිමි ඔබට කරන්න පුළුවන් තැනකට තමයි මේ ගුරු මාරුවත් එක්ක වෙනස් වෙලා මේ සියලු ග්‍රහ දෘෂ්ටීන් පැමිණෙන්නේ. ඉතින් ග්‍රහචාරය ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. 2026 ජුනි 2 වෙනකොට ඔයාගේ කුම්භ ලග්නයේ රාහු ලග්නේ ගමන් කරමින් ඉන්නවා. සෙනසුරු දෙවැන්නේ ගමන් කරනවා. කුජ තුන්වැන්නේ බලවත් වෙලා ගමන් කරමින් ඉන්නවා. ඒ වගේම රවි වෘෂභ රාශිය ගමන් කරන අතරේ ඒක 4 වෙනි භාවය වෙනවා. පස්වැන්නේ බුධ බලවත් වෙලා ස්වක්ෂේත්‍ර බලයෙන් ගමන් කරනවා. සිකුරු දුබල උනත් 6 වෙන්නේ ඉන්නවා. ඒ වගේම එතෙන්ට තමයි ගුරු ඇවිල්ලා බලවත් වෙන්නේ. ඉතින් ඒ වගේම කේතු 7 වෙන්නේ ස්ථානගත වෙලා ඉන්නවා. සඳු ඉන්නේ ධනු රාශිය. ඉතින් ධනු රාශිය කියන්නේ කුම්භ ලග්නේ ඔයාගේ ලාභස්ථානේ. ඉතින් කුම්භ ලග්නේ ඔයාගේ රාහුට කේතුට ග්‍රහය ටික කවයකට මැදි වෙලා හිටියට අපි කියනවා මේ අශුභතා කියන ගෝචරයක් නෙමෙයි යන්නේ. මොකද රාහු පිටට යනවා. ග්‍රහය ටික රාහුගෙන් පිටට තමයි ගමන් කරමින් සිටින්නේ. ඉතින් මේ මොහොතේ ජුනි 2 ඉඳලා ඔයාගේ කුම්භ ලග්නයේ ඔයාට සතුරන් මර්ධනය කිරීමේ හැකියාව. ඒ කියන්නේ ඔබට විරුද්ධව ඉන්න අයව හෝ තරඟකරුවන්ව අභිබවා ජය ගන්න පුළුවන් හැකියාව වැඩි කරනවා. ඉතින් සාමාන්‍යයෙන් කටකේ කියන්නේ අපි කියනවා විශ්ව කේන්ද්‍රයේ 4 වෙනි භාවය සිතිවිලි වලට කාරක ග්‍රහයා. එතකොට සිතිවිලි වලට කාරක භාවය එතෙන්ට අධිපති කෙනා තමයි එතෙන්ට කාරක ග්‍රහය විදියට අපි හඳුන්වන්නේ. ඉතින් සිතිවිල්ල කියන ජල රාශියකට ඇවිල්ලා තියෙන එක මේ ශාස්ත්‍රීයත්වය ඇති කරනවා. ඉතින් ඒ හේතුවෙන්ම තමයි සතුරන් ජය ගැනීම ඔබට විරුද්ධව ඉන්න අයට හෝ තරඟකරුවන්ව ජය අරගෙන ඒ අභිබවා කටයුතු කිරීමේ හැකියාව එහෙම ලබා දෙන්නේ. අනිත් කාරණාව තමයි මේ රෝග පීඩා ගැන බලන 6 වෙනි භාවයේ මේ රෝග පීඩා වලින් සුව වීම පවා මේ ගුරුගේ බලවත් වීමත් හරහා ඔබට ලැබෙන්න පුළුවන්. ඔයාගේ කුම්භ ලග්නේ ගුරුට අයිති භාව දෙක විදිහට අපි දෙවැන්න සහ 11 වෙනි භාව දක්වනවා. දෙවැන්න තමන්ගේ පවුල, තමන්ගේ කතාව, ඒ වගේම තමයි තමන්ගේ පපුවෙන් උඩ කොටස ගැන කතා කරන්නේ අපි දෙවෙනි භාවයෙන්. ඉතින් ඒ දෙවැන්න භාවයට අධිපති ග්‍රහයා අපි මාරක ග්‍රහයක් හැටියට සැලකනවා. ඊට අමතරව ලාභස්ථානය කියපුවාම මේක ආයුෂ ස්ථානයක් විදිහට සැලකෙන්නේ. ඉතින් සමාජ සබඳතා ලැබීම් ආදායම් ඒ හැමදේම අපි කතා කරන්නේ 11 වෙනි භාවයේ. ඉතින් ඒ 2 සහ 11ට අධිපති ගුරුගේ පැමිණීම 6 වෙනි භාවයට ඔයාට ලාභය දෙනවා රෝග වලින් සුව වෙන්න. එතකොට අඛණ්ඩව පැවතුණු රෝගයක් වුණත් සම්පූර්ණ වශයෙන් සුව වීමක් නෙවෙයි. නමුත් පැවති කාලයට වඩා දැන් පහුගිය වසරක කාලයට වඩා සෑහෙන හොඳ මට්ටමකට පත් වෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. වගේම සාමාන්‍ය ලෙඩ රෝග පීඩා නම් සුව වීම ඇති කරනවා. ඉතින් සදාකල් පවතින නිදන්ගත රෝගයක් ඇති වුණු අවස්ථාවක ඒක පවත්වගෙන යන්න පුළුවන් හැකියාව වර්ධනය කරනවා. එසේ නොමැති වුණු විට අනිවාර්යෙන්ම සුව වීම තමයි දෙන්නේ. ඒ වගේම කුම්භ ලග්නේ ඔයාට මේ 6 වෙනි භාවය අපි කතා කරනවා රැකියාවකින් ලබා දෙන සේවය, එහෙම නැත්නම් වෙළඳ ව්‍යාපාරයකින් ලබා දෙන සේවය සම්බන්ධවත්. ඉතින් විශේෂයෙන්ම ඔයා රජයේ රැකියාවක නියුතු වෙනවා නම් නීතිය සම්බන්ධ වෛද්‍ය, එහෙම නැත්නම් උපදේශන වගේ ක්ෂේත්‍රවල ඉන්නවා නම් ඔයාට ගොඩක් සුබඵල උදා කරන කාලයක් තමයි මේ ජූනි 2 වෙනිදා ඉඳලා ආරම්භ වෙන්නේ. ඉතින් සමහර තැන්වලදී ඔයා ගොඩාක් වාගේ රැකියාව ඇතුලේ ව්‍යාපාර කටයුතු ඇතුලේ ගොඩක් කාර්යබහුලයි තමයි. නමුත් ඔයාගේ ලැබෙන සුබඵල, ඔයාගේ රැකියාවේ දියුණුව වර්ධනය ඒක ස්ථාවරයි. ඉතින් ඒ වගේම අපි නිතරම කියනවනේ සතුරන් මැඩගෙන, විරුද්ධවාදීන් මැඩගෙන වැඩ කරන්න 6 වෙන්න බලවත් වීම හේතුවක් වෙනවා කියලා. ඉතින් මෙන්න මේ කාලය ඇතුළතදී ඔයාට පුළුවන් ඔයාගේ විරුද්ධවාදීන් එහෙම නැත්නම් ඔයාව අභිබවා යන අයට අභියෝගයක් වෙලා තමන්ගේ ජයග්‍රහණ ඇති කරගන්න. රැකියාව අපේක්ෂා කරන තැනකට අරන් එන්නේ. ඒ වගේම
ඔයාගේ රැකියාව මේ තරම් කල් ස්ථිර නොවී තිබුණා නම් චංචල ස්වරූපයෙන් තිබුණා නම් ඒ දේවල් ස්ථිර කරගන්නත් මෙන්න මේ යන කාලේ බලපෑම් ඇති කරන බව මතක තියාගන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි අපි කතා කරනවා මේ ගුරුගේ බලයෙන් විශේෂයෙන්ම මේ හොඳ සිතිවිලි දයාව ඒ වගේම ආගමික වර්ධනය ඒ පැත්තට තියෙන නැඹුරුව එහෙම ඇති කරනවා. ඉතින් 6 වෙනි භාවයේ බලවත් වෙන ගුරු ඔයාටත් ඒ දේම කරනවා. ඉතින් ඔයා කරන කියන දේ තමන්ගේ ආගමට දහමට අනුකූලව කරන්න. ඒ වගේම වැඩිපුර දෙයක් සේවයක් ආගම දහම පැත්තේ මූලික වෙලා කරන්න වෙනදට වඩා අවස්ථාවන් ඔයාට ලැබෙනවා. ඒ අවස්ථාවන් වෙනදට ඔයා මගහැරියත් මේ ගුරු බලවත් වීමත් එක්ක ඔයා ඒ අවස්ථාවන් හරි අපූර්ව විදිහට තමන්ගේ ජීවිතයට එකතු කරගන්නවා. ඉතින් ඉවසීම සහ සදාචාරය කියන කාරණා ඇතිවෙන මේ කාලය ඇතුලේ හොඳ පුද්ගලයෙක් විදිහට සමාජගත වෙන්න සමාජයේ වැඩ කටයුතු කරන්න හැකියාවත් ඔයාට ලැබෙනවා. ඉතින් ජයග්‍රහණ ගැන කතා කරන 6 වෙනි භාවයෙන් ඔයාට අපි ඔය කියපු කාරණා ඒ කියන්නේ සාමාන්‍යයෙන් 6 වෙනි භාවය කියන්නේ ජයග්‍රහණ ලබා දෙන භාවයක් කියලා අපි කියනවා. ඒ වගේම මේ ගුරු 6 වෙනි බලවත් වෙලා ඉඳගෙන 12 වෙනිට තමයි දෘෂ්ටි දීලා තියෙන්නේ. එහෙනම් ඔයාට ඔයාගේ සතුරන්ව මැඩගෙන වැඩ කරන්න පුළුවන් හැකියාව දෙනවා. හිතන්නකෝ මේ තරම් දවස් ඔයාගේ සිතවිල්ලම ඔයාගේ හතුරෙක් වෙලා හිටියන. ඍණ ආකල්ප ඒ හැමදේම දීලා තිබුණා නම් ඔයා ඒ සිතවිලිත් මැඩගෙන වැඩ කටයුතු කර සාර්ථක කරගන්න පුළුවන් මට්ටමට පත් වෙන කාලයක් තමයි මේ ගුරු බලවත් වීම 6 වෙන්නට. ඉතින් ඒ වගේම සමස්තයක් විදිහට ගත්තාම මේ කාලේ ඔයාට අභියෝග සහ සාර්ථකත්වය කියන දෙකේ මුහුවක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයාට මේ කාලේ ඇතුලේ ඕනම දෙයක් අපි දන්නවනේ ජයග්‍රහණය කරන්න නම් ඉස්සෙල්ලා ඒකට අභියෝගයක් තියෙන්න ඕනේ. නැත්නම් එතන ජය පරාජය කියලා දෙයක් නැහැනේ. ඉතින් වාගේ මේ 6 වෙනිට තියෙන කාරණා ඇතුලේ අර අපි කිව්වා ඉස්සෙල්ලම මේ සේවයක් සැපයීම. ඔයාට සේවයක් සපයනවා. ඔයා සතුරන් මැඩගෙන වැඩ කටයුතු කරනවා. ඉතින් ඒ වගේ ඉවසීම සදාචාරයේ පැත්ත ඉදිරියට අරගෙන ඇවිල්ලා බොහොම හොඳ සමාජයේ හොඳ පුරවැසියෙක් විදිහට සමාජගත වෙනවා. ඉතින් ඒ වගේම උපදේශනීය වගේ ක්ෂේත්‍ර වලින් ඉහළටම යන්න රෝග පීඩා වලින් සුව වීම ලැබෙන්න තරම් වාසනාව දෙන කාලයක්. එතකොට රෝග පීඩා ඇති වෙනවා. දැන් අපි මේ අසුබ පැත්ත ගැන කතා කරොත් ඒකනේ අභියෝගය වෙන්නේ. නමුත් මේ කාලේ තියෙන යහපත තමයි දෙන ප්‍රශ්නේ දෙනවා. නමුත් ඒක ජය ගැනීමේ හැකියාවත් මේ ගුරුගේ බලවත් වීම හරහා ලබා දෙනවා. පළමුවෙනි අභියෝගය අපි ගමු මේ කාලේ මේ 6 වෙන්න කියන්නෙම ණයබර ඒ වගේම මේ මූල්‍යමය ගැටලු ඇති වෙන කාලේ. ඉතින් 6 වෙන්නේ ගුරු බලවත් වීමත් එක්ක ණය අශුභනම් ගුරු ණය වැඩි වෙන්න පුළුවන්. නමුත් ඒ ණයබරට ඔරොත්තු දීම ඇති කරගන්න පුළුවන්. ඒකනේ අපි කියන්නේ අර ණයබර නැති කරගෙන මූල්‍යමය කළමනාකරණයේ යහපත් විදිහට කරගෙන යන්න පුළුවන්. එහෙනම් ඉස්සෙල්ලාම වාගේ ණයබර ඇති වෙනවා. ඊට පස්සේ මුදල් කළමනාකරණයේ වගේම අර වැඩි වුණු ණය පාලනය කරගන්න වැඩ කටයුතු කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් ඒ වගේම අර සෞඛ්‍ය ගැටලු විදිහට එන්න පුළුවන් ප්‍රබලම කාරණා තමයි ඔය වාතය, දියවැඩියාව හෝ අපි කියන්නේ වාත අමාරු. දියවැඩියාව එහෙම නැත්නම් මේ ජීර්ණ ගැටලු. ඒ කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ වුණු ආහාර ජීර්ණය නොවීම නිසා ඇතිවන ගැටලු පීඩා ඇති වෙන්න වැඩි ඉඩක් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී බොඩි චෙකප්ස් කරව ගන්න ඕනේ. තමන් ආහාර පාලනයක් කරනවා නම් ඒ වගේම හොඳ ව්‍යායාම වල නිරත වෙනවා නම් එම අභියෝග ජය ගැනීමට මහා වෙහෙසක් දරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම බර වැඩි වෙන්න පුළුවන් අවදානමක් තියෙනවා. එහෙනම් ඔබ ආහාරයට ගන්න දේ මොනවද කියන එක ගැන වැඩි අවධානයකින් වැඩ කටයුතු කරන්න ඕනේ. වෙනදට සැලසුමක් නැතුව ගත්ත ආහාර දැන් සැලසුමක් ඇතුව ගන්න ඕනේ. මොකද ගුරුගේ බලපෑම කියන්නෙම ආහාර ජීර්ණය වෙන තැනට බර වැඩි වෙන්න පුළුවන් ප්‍රබලම කාරණාවක්. ඉතින් ඒ වගේම තමයි වාගේ සේවය ඒ වගේම සේවයෙන් සැපයීම දියුණුව ඒ දේවල් නැති වෙද්දී ඉබේම ඔයා කාර්යබහුල වෙනවා. ඉතින් මේ කාර්යබහුල වැඩිකම මානසික ආතතිය වගේ දේවල් ඇති කරන්න පුළුවන්. අන්න ඒ වෙලාවට ආගම දහම භක්තිය ඇතිවීම බොහෝම යහපත්. ඉතින්
තමන් අධික විශ්වාසයෙන් තමන් ගැන කටයුතු කරනවා නම් තමන්ට දුර්වල තැන් ඇති වෙලා තමන්ට සතුරු බිය ඇති වෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඔයාට ඔයාගේ සතුරන් මැඩගෙන වැඩ කටයුතු කිරීමේ හැකියාව මේ කාලේ දීලා තියෙන නිසා ඒ වයින් ලොකු ගැටලු පීඩා ඇති වෙන්නේ නැහැ. ඉතින් ඔයාගේ ජීවිතයේ මේ අභියෝග ජය ගන්න පුළුවන් විදිහේ සතුරන් මැඩගෙන වැඩ කරන්න පුළුවන් විදිහේ කාලයක් ණයබර පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තමන් හිතයට වඩා ජීවිතේ සාර්ථක වෙන්න පුළුවන් අවධියක් තමයි පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම අපි දැන් කියවනේ සුබ කිව්වා අසුබ කිව්වා. එතකොට මේ සුබ අසුබ දෙක අඩු වැඩි විදිහට බලපානවා තමන්ගේ උප්පත්ති ග්‍රහචාර අනුව. ඉතින් ඒ මොන දේ වුණත් ඔයා මෙන්න මේ කියන පිළියම් ටික ජීවිතයට එකතු කරගත්ත තැනදී ගුරුගෙන් ලැබෙන අවාසි අඩු කරලා වාසි වැඩි කරගන්න පුළුවන් වාසනාව ලබා දෙනවා. එතකොට ඔයා පුරුද්දක් විදිහට ආගමික කටයුතු වලට යොමු වෙන කෙනෙක් නම් එම ආගමික කටයුතු කරලා අවසානයේදී පිරිතකට සවන් දෙන එක. එහෙමත් නැත්නම් මිනිත්තු අඩුතරමේ 5 භාවනා කරන එක. ඒක අපි හිතමුකෝ ආනාපාන සති භාවනාව, මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන්. අපි බොහෝ දෙනෙක් වැඩිපුරම සුලභව කරන භාවනාවක් නේ මෛත්‍රී භාවනාව. ඉතින් ඔයාට අන්න මේ වගේ භාවනා ක්‍රමයක් උපයෝගී කරගන්න පුළුවන්. හිතන්නකෝ උදේ වරුවේ හරිය කාර්යබහුල කෙනෙක්. එතකොට ඔයා උයන ගමන් තමයි මේ උදේ නැගිට ගමන් උයනවා. කාර්යබහුලයි. ඔයා ගෘහණියක් කියලා හිතන්න. එතකොට යාට උදේ සිත සංසුන් වෙන්න ওই දේවල් කරන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවකට ඔයාට සෙත් පිරිත් දාගෙන සෙත් පිරිත් වලට ඇහුම්කන් දෙන්න පුළුවන්. වෙනදට ඔයා උදෙන්ම නැගිටලා කරේ උයන්න ලෑස්ති වෙන එක නම් අද දවසේ වාට පුළුවන් උදෙන්ම බුදු පහන පත්තු කරලා ආගමික කෙනෙක් නම් තමන්ගේ ආගමික වතාවත් වල ඒ සුදුසු විදිහට තමන්ට ආවේනික ආකාරයට යෙදිලා වැඩ කටයුතු ආරම්භ කරන්න. ඉතින් ඒ වගේම ඊළඟ කාරණාව තමයි ණය ගැනීම පාලනය කරගන්න ඕනේ. දැන් මූල්‍යමය වාසී ණය ගන්න හිතන කාලයක් මොකද ඕනම කෙනෙක් වාට ණය දෙන්න ලෑස්ති වෙනවා. ඉතින් නමුත් දෙන පළියට ගන්න හොඳ නැහැ. තමන් පාලනය වෙන්න ඕනේ. හිතන්නකෝ උදාහරණයක් විදිහට ක්‍රෙඩිට් කාඩ් එක. ඉතින් අර ඒ වගේ එතකොට සමහර විට ඔයාට මේ සාමාන්‍යයෙන් ඇනුවල් ලෝන් එනවා. ඉතින් ඒ වගේ දේවල් ආපු පළියට එකතු කරගන්න එපා. ඒවා පුළුවන් තරම් අවධානයෙන් පාලනය කරගන්න ඕනේ. ඒ වගේම තීරණ වලට කලින් ගොඩක් හොඳට හිතන්න. ඔයාගේ ළඟම අයගේ උපදෙස් ගන්න. ඒ උපදෙස් අරගෙන අනුව වැඩ කටයුතු කරලා සාර්ථක වෙන්න. ඉතින් තමන් ගැන තියෙන විශ්වාසය සහ අවධානය අඩු කරගන්න එපා. තමන්ගේ සෞඛ්‍ය ගැනත් වෙනදට වඩා කල්පනාකාරී වෙන්න. මැඩගෙන කටයුතු කරන්න ඕන කාලෙක ඒ ගැන අවධානය දුන්නොත් තැන ඔයාට ඒ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් කුම්භ ලග්නේ ඔයාට ගුරුගේ මාරුව 100% ශුභඵල නොදුන්නත් 80%ක තරමක් යහපත් බව ඔයාටම දැන් තේරෙනවා ඇති. අපේ ජීවිතවලට අභියෝග වෙන සතුරු බිය, අපේ ණය බර, ඒ වගේම තමයි රැකියාවේ විවිධ ප්‍රශ්න ගැටලු මේව ලොකු අභියෝග. ඉතින් එහෙම වැළුවහම අභියෝගයෙන් ඒක වැළකීලා නැහැ. අභියෝග එනවා. නමුත් මේ ගුරුගේ බලවත් වීම හරහා සිද්ධ වෙලා තියෙන ඒ අභියෝගවලට හොඳ පිළිතුරක්, හොඳ විදිහට මුහුණ දෙන්න පුළුවන් හැකියාවක්, සාර්ථකත්වය ලබා ගන්න පුළුවන් වටපිටාවක් ඔයාලා තුළ, ඔයාගේ වටපිටාවේ ඔයා තුළ නිර්මාණය වීම තමයි. ඉතින් එහෙම බලපුවාම මේ ගුරුගේ මාරුවත් සමග කුම්භ ලග්නේ ඔයාට බොහොම හොඳින් සාර්ථක වෙන්න පුළුවන් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. නමුත් ඒ ගැන ඔයා දැනුවත් වෙන්න ඕනේ. ඔයාට දන්නේ නැත්නම් ඔයා ඒක ස්කිප් කරලා යවනවා. ඒ කියන්නේ ඔයා දන්නේ නැහැ මේක. එතකොට ඔයාට ලැබෙන දේ ගැන ඔයාට අගයක් නැහැ. එතකොට ඒ ගැන ඔයාට කිසිම සෙන්ස් එකක් නැහැ. ඒක නිසා ඒ දේවල් එහෙම වෙන්න අරින්න එපා. පුළුවන් තරම් තමන්ගේ ජීවිතේ ආගම දහම පැත්තට නැඹුරු වෙලා තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න මම අර කියපු පිළියම් පිළිපදින අතරේ උත්සාහ කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාට වගේම ඔයාගේ ළඟම අයටත් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් පුළුවන් නම් ෂෙයා කරන්න, ලයික් කරන්න. ඔයාගේ ලග්නේ කුම්භ නම් ගුරු උප්පත්ති කේන්දරෙන් ගුරු ඉන්න තැන කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි තවත් මං අනිත් ලග්නවලටත් ගුරු මාරුව සම්බන්ධ වීඩියෝස් කරලා තියෙනවා.
පුළුවන් නම් ඒවත් ඔයාගේ හිතවතුන් එක්ක බෙදා ගන්න. ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා notification on කරලා තියාගන්න. එතකොට මම අලුත් වීඩියෝක් දාපු ගමන් ඔයාට නරඹන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකත් එක්ක අවසාන වෙනකන් රැඳිලා හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයගොල්ලන්ට සුබ අනාගතය ප්‍රාර්ථනා කරමින් මම නවතින්න. තෙරුවන් සරණයි.